YouTube එකේ තියෙන ඕනම වීඩියෝ එකක් ඩවුන්ලෝඩ් කරගන්න ක්‍රම දෙකක්. ඔයා මේක ෆෝන් එකකින් කරනවා නම් ඔයාගේ YouTube app එකට log වෙන්න. ඔයා මේක desktop එකකින් කරනවා නම් එහෙම නැත්නම් laptop එකකින් කරනවා නම් ඔයාගේ web browser එකෙන් YouTube එකට log වෙලා ඔයාට download කරන්න අපට සින්දුව හරි මොකක් හරි ඒ අදාළ කරන වීඩියෝ එක ගන්න ඕනේ. වීඩියෝ එක ගත්තට පස්සේ ඔයාට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් වෙනවා. මම මේක desktop එකකින් කරන නිසා ඉතින් මම මේක desktop එකකින් කරන හැමෝටම පැහැදිලිව පේන්න. ඊට පස්සේ ඔයාට මෙන්න මේ වගේ බා එකක් බලා ගන්න පුළුවන්. ඔයාට මෙන්න මෙතන තියෙනවා download කියලා option එකක්. ඔයාට මේක click කරන්න පුළුවන්. ඔයාට මේක click කරාට පස්සේ ඔයා මේක normal වීඩියෝ ගන්න ඔයාට මෙන්න මේ විදිහට මේක download කරගන්න පුළුවන්. ඔයාට මේක full HD හරි එහෙම නැත්නම් 720p වලින් හරි download කරන්න ඕන නම් ඔයාට YouTube Premium subscribe කරන්න සිද්ධ වෙනවා. ඔයාට බලා ගන්න පුළුවන් වෙන මේක සින්දුවක් නම් මෙන්න මේ වගේ YouTube Premium subscription එක ඉල්ලනවා. හරියට මම මෙන්න මෙතනින් download කියලා click කරනවා. ඊට පස්සේ මේක වගේ download කියන location එකට save වෙනවා වගේ YouTube app එක ඇතුලේ. ඔයා මේක desktop එකකින් කරනවා ඔයාලට මෙතන තියෙන side bar එකේ U කියන section එකේ යටම download කියන එක තියෙනවා. ඔයා මේක phone එකකින් කරනවා නම් මෙන්න මේ screen එකේ දෙන steps වලින් ඔයාට download කියන එකට යන්න පුළුවන්. ඉතින් මේක නෙමෙයි ප්‍රශ්නේ. කොහොමද මේක අපි pen එකකට වගේ save කරගන්නේ? හරි. ඒකට ඔයාට කරන්න තියෙන්නේ ඔයා මෙන්න මෙතන ඔයාට බලා ගන්න පුළුවන් share icon එක. මේක phone එකක වුණත් desktop එකක වුණත් ඕන එකකමයි share icon එක click කරන්න. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා copy link කියන එක. ඉතින් ඔයාට මේ process එක තව ටිකක් සරලව තේරුම් ගන්න ඕන නම් පහළ comment section එකේ හරි එහෙම නැත්නම් description එකේ හරි මේ දෙකේම තියෙනවා අපේ WhatsApp channel එකේ link එක. අපි WhatsApp channel එකේ මේක වීඩියෝ එකක් විදිහටම දාලා තියෙනවා. කොහොමද මේක කරන්න කියලා step by step වීඩියෝ එකක් විදිහටම දාලා සහ මේ වෙබ්සයිට් එකේ link එකත් අපි එතන post කරලා තියෙනවා. ඒක අපිට YouTube එක ඇතුලේ කතා කරන්න බෑ. මොකද YouTube community guideline මේ YouTube video download කරන එක කියන්නේ මේ website එක through ගිහලා download කරන එක පටහැනි දෙයක් නිසා කියන්නේ community guideline strike එකක් එන්න පුළුවන් නිසා. ඉතින් order කරන් තියෙන්නේ ඔයා copy කරගත්ත link එක ඔයා website ඔයාගේ තියෙන web browser එකකින් ගිහලා ඔයා Google එකේ search කරන්න ඕනේ white mat කියලා search කළා. ඔයා එතන එනවා පොඩි search box එකක් website එකට ඊට පස්සේ එතන long press කරන් ඉඳලා හරි ඔයා right click කරලා හරි ඒ link එක paste කරලා download කියලා button එකක් හරි පැත්තෙන් ඊතලයක් හරි තියෙනවා. ඔයා ඒක touch කරාට පස්සේ ඔයාට මේක download කරගන්න ඕනේ quality එක බලා ගන්න පුළුවන් වෙනවා. ඔයාට audio file එකක් download කරන්න ඕන නම් MP3 කියලා වෙනම බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔයාට කැමති quality එකකින් කැමති type එකකින් මේක download කරගන්න පුළුවන්.